සුබ දවසක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අපි අලුත් අවුරුද්දෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්නේ සෝමාවතී රජමහා විහාරය වන්දනා කරන්න. අපි දැන් මේ ඉන්නේ සෝමාවතී කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ඇතුල් පාරේ යන ගමන්. මේ පාරේ යන්න කලින් ඔයාලා පඳුරක් දාලා යන්න අමතක කරන්න එපා. මොකද මෙතන ඉඳලා කිලෝමීටර් ගාණක් අපි යන්න ඕනේ කැලේ මැදින්. සමහර වෙලාවට අලියෝ වුණත් අපි යන පාරේ ඉන්න පුළුවන්. ඉතින් සෝමාවතී චෛත්‍ය වන්දනා කරන්න යන ඔයාලා හවස් වෙන්න කලින් මෙතනට ගිහින් වැඳ පුදාගෙන එන්න අමතක කරන්න එපා. ඔයාලට මේ සෝමාවතී විහාරයේ තියෙන විශ්‍රාම ශාලාව උනත් වෙන් කරගෙන ඇවිත් නවතෙන් ගන්න පුළුවන්. සෝමාවතී චෛත්‍යයට යන පාර හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. අපි ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලායි තියෙන්නේ. මේ සෝමාවතී චෛත්‍ය ගිරිඅභය රජතුමා විසින් නිර්මාණය කළා කියලා ධාතු වංශයේ සඳහන් වෙනවා. මේ චෛත්‍ය ඇතුළට අපිට ස්ථාන කිහිපයකින්ම ඇතුළු වෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එක සැරේකට එක්කෙනෙකුට ඇතුළට ගිහින් වන්දනා කරලා එන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ චෛත්‍ය ඇතුළට යන්න තියෙන එක තැන. මේ විහාර භූමියේ සිදුණු ආශ්චර්යමත් සිදුවීම් වල ඡායාරූප අපිට ගොඩාක් තැන්වලදී දැක බලා ගන්න පුළුවන් වුණා. සෝමාවතී පූජා භූමිය කියන්නේ මීට දශක කිහිපයකට කලින් සොයාගත්ත අපේ රටේ තියෙන හාස්කම් වලින් පිරුණු තැන. මේ ගවේෂණාත්මක සිද්ධි ගැන හොයලා බලනකොට අපිට මෙන්න මේ තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. සමහර කට්ටිය මේ දේවල් විශ්වාස කරන්න පුළුවන් වගේම තවත් සමහරු මේ දේවල් විවේචනය කරන්නත් පුළුවන්. මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹන්න කියන ඉල්ලීමත් එක්ක තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා පුංචි මතක් කිරීමකුත් කරනවා. මේ පූජා භූමිය 1942 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරලා වන්දනාමාන කරන්න අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ වුණාට 1983 දී ආයමත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වුණු මේ සෝමාවතියට බෞද්ධයන්ට වන්දනා කරන්න යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කාලයක් යනතුරුම ත්‍රස්තවාදීන් මේ ස්ථානය විනාශ කරන්න කොච්චරනම් උත්සාහ කළත් ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නම් නැහැ. මේ විහාර භූමිය බාරව හිටපු ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ මේ භූමියේ තියෙන අනුහස් නිසා අලියතුන් වනසිව්පාවන් මේ භූමිය ආරක්ෂා කරගත්ත කියලා. එතෙක් මෙතෙක් කාලය තුළ සෝමාවතී චෛත්‍යයෙන් රශ්මි ධාරා පිට වෙනවා බොහෝ දෙනා සියසින්ම දැකලා තිබුණා. සමහර අවස්ථාවල චෛත්‍ය ගර්භයෙන් පංචතූර්ය වාදනයක් ඇහෙන බවත් සෝමාවතී පුදබිමේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබුණා. 2009 දිත් මෙවැනිම සිදුවීමක් වෙලා තිබ්බා. මේ දිනේදීම සෝමාවතී ස්තූපය ළඟ ඉඳිමින් සහෝදරයන් දෙන්නෙක් ෆොටෝ එකක් ගන්න සූදානම් වෙලා තියෙනවා. මේ දරුවන්ගේ පියා විසින් තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. මේ ෆොටෝ එක ගන්නවත් එක්කම කුඩා දරුවා කියලා තියෙනවා රත්තරන් ආභරණ වලින් සැරසුණු කුඩා අලි පැටියෙක් ඔහුගේ ඇඟේ වැදෙමින් ස්තූපය ඇතුළට ගියා කියලා. ඇත්තටම විශ්වාස කරන්න නොහැකි වුණත් මේ දේවල් විශ්වාස කරන්න සිදු වුණේ මේ ඇත්පැට වගේ රූපය ෆොටෝ එකේ සටහන් වෙලා තිබ්බ නිසා. එදා ඉඳලා සෝමාවතී පුදබිමේ පැවැත්වෙන පෙරහැරට ඇත්පැටියෙක් යොදාගත්ත කියලා සඳහන් වෙනවා. මේ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වුණත් එක්තැනක් අපිට අතීතයේ පැවති විදිහටම බලාගන්න පුළුවන් විදිහට ඉතුරු කරලායි තියෙන්නේ. ඔයාලා දන්නවද යාළුවනි මෙතන සෝමාවතී චෛත්‍ය නිර්මාණය වුණේ කොහොමද කියලා? ඒක හරි අපූර්ව කතාවක්.
කාවන්තිස්ස රජතුමාගේ සහෝදරයක් වුණු සෝමාදේවිය විවාහ වුණේ අභය කුමාරයාත් එක්ක. ඉතින් මොවුන්ගේ විවාහයෙන් පස්සේ කාවන්තිස්ස රජතුමා ගිරිනුවර පාලනය අභය කුමාරයාට ලබලා දීලා තියෙනවා. ගිරිනුවර පාලනය කරපු අභය කුමාරයා ගිරි අභය කියලා තමයි ඒ ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධ වුණේ. කාලයක් ගෙවිලා යද්දී කාවන්තිස්සගේ පුතෙක් වෙන දුටුගැමුණු කුමාරයාගේ ආරක්ෂාව ගැන ගැටලුවක් මතුවුණ නිසා දුටුගැමුණු කුමාරයාව ගිරිනුවරට පිටමං කරලා තියෙනවා. කාලයක් යද්දී දුටුගැමුණු කුමාරයයි ගිරි අභය කුමාරයයි අතර පොඩි මතභේද ඇති වුණු නිසා ගිරි අභය කුමාරයයි සෝමාදේවියයි දෙන්නම ශිව රජගේ පාලන ප්‍රදේශයට ගිහින් ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ගිරි අභය රජතුමා සෝමනුවර කියලා තමන්ගේම පාලන ප්‍රදේශයක් හදාගෙන ජීවත් වුණා. සෝමනුවරට දාගැබක් විහාරයක් නොතිබුණු නිසා සෝමාදේවියට අවශ්‍ය වුණේ ගිරි අභය රජතුමාට ඒ ගැන යෝජනා කරලා ඉක්මනටම ඒ අවශ්‍යතාව සපුරා ගන්න. සෝමාදේවියගේ කැමැත්තට එකඟ වුණු රජතුමා ස්තූපය නිර්මාණය කරන්න තැනක් හොයාගෙන ඒ ස්ථානය බලන්න ගියා. එතනට නුදුරින් භාවනායෝගීව වැඩ සිටිය තෙරුන් සමග රජු සාකච්ඡා කරලා මේ දාගැබේ ධාතුන් වහන්සේ නිදන් කිරීමේ කටයුත්ත එම තෙරුන් වහන්සේට බාර කළා. මේ තෙරුන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන ඇවිත් මේ සෝමාවතිය චෛත්‍යයේ තැන්පත් කරලා තියෙනවා. තම බිසවගේ ඉල්ලීම පරිදි මෙම සෑය ඉදි කරපු නිසා ඇගේ නම මෙම ස්තූපයට තබලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ මේ භූමියෙන් සොයාගෙන තියෙන පුරාවිද්‍යාත්මක නටබුන්. මේ වගේ දීර්ඝ ඉතිහාසයක් තියෙන පුණ්‍ය භූමියක් තමයි සෝමාවතිය කියලා කියන්නේ. මේ ඔයාලා දකින්නේ දේවාල භූමිය. අපි දැන් මේ යන්නේ බුද්ධ මන්දිරයට.
එහෙනම් මගේ යාළුවනේ අදට අපි සමුගන්නවා. මේ අලුත් අවුරුද්දේ ඔයාලගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් Travel with සහකාරී අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම සුබ දවසක්. පරිස්සමට ඉන්න.